පින්වත් ස්වාමීන් වහන්සේ මට කරුණක් තියෙනවා දැනගන්න. ඔබ වගේ ස්වාමීන් වහන්සේලා බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ප්‍රතිපත්ති පුරනවා. අනිත් ස්වාමීන් වහන්සේලා බුද්ධ ශාසනය වනසන්න ප්‍රතිපත්ති කඩ ගන්නවා. ඒකට ගන්න කියාම ඒක බුද්ධ ශාසනයට පරිහානියක් නේද ස්වාමීන් වහන්සේ? එහෙමයි පින්වත් දරුව. බුද්ධ ශාසනයට නම් ඒක පරිහානියක් තමයි. ඒකට ගන්න ක්‍රියාමාර්ගයක් මොකද්ද තියෙන්නේ අපේ ස්වාමීන් වහන්සේ? ඒකට ගන්න තියෙන ක්‍රියාමාර්ගය සියලුම ස්වාමින් වහන්සේලා නිවැරදි ප්‍රතිපත්තිය පුරන්න ඕන. දෙවැනි එක රටේ ජනතාව තේරුම් ගන්න ඕන මහා සංගරුවන විදිහට පිළි අරගෙන. රටේ ඉන්න ජනාධිපතිතුමා දැනගන්න ඕන මහා සංගරුවනගේ මුදල් රාජ්‍ය සන්තක කොටගෙන ඒවා රාජ්‍ය පාලනයට අරගෙන රටේ ධර්මානුකූලව රජෙක් පහළ වුණොත් පුතේ පුළුවන්කම ලැබෙනවා බුද්ධ ශාසනය බොහෝම ලස්සනට පවත්වන්න. බුද්ධ ශාසනය නිවැරදිව ස්වාමින් වහන්සේලා ප්‍රතිපත්තිත් පුරාවේ. එතකොට රටට ධනයක් තියේවි. ගොඩාක් ධනය දැන් තියෙන්නේ ඔය තියෙන මහාන වෙලා ඉන්න ස්වාමින් වහන්සේලා ගාවයි. ඒ නිසයි උන්වහන්සේලාට සිල් ගුණදම් අමතක වෙලා තියෙන්නේ. මුදල් පරිහරණය කරොත් සර්පයාම තමයි. සර්පයා කියන්නේ ලෝභ දේශ මොහ කියන එකයි. ඒ නිසා පින්වත් දරුව මේකට ස්වාමින් වහන්සේලාට ගන්න ක්‍රියාමාර්ගයක් නැහැ. රටේ ජනාධිපති කියන කෙනා ඉන්නවනේ, රටට රජෙක් ඉන්නවනේ. එදා පසේ නදී කොසල් රජතුමා එහෙම වගේ. ආන්නේ වගේ රටට ධාර්මික රජෙක් පහළ වුණොත් පින්වත් දරුව පුළුවන්කමක් ලැබෙනවා අපිට ලස්සන බුද්ධ ශාසනයක් දැක ගන්න. එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. ඒ ප්‍රශ්නෙට පිළිතුර ඇතිද ඔබට? එහෙමයි අපේ ස්වාමීන් වහන්සේ. ඔබ ඇයි පින්වත් පුතේ මේ වගේ සොයන්නේ? මේ බුද්ධ ශාසනයේ නිවැරදි ස්වාමීන් වහන්සේ නමක් ඉන්නේ ඔබ වහන්සේ විතරයි නිසා තමයි මෙහෙම සොයන්නේ. තෙරුවන් සරණයි ඔබට. එසේම වේවා. අපේ ස්වාමීන් වහන්සේ මේ රට වැටිලා තියෙන්නේ මොන හේතුවෙන්ද අපේ ස්වාමීන් වහන්සේ? ඒක මට පොඩ්ඩක් පැහැදිලි කර දෙනු සේක්වා කියලා අපි ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. පින්වත් දරුව